සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඉතින් 2025 A level ප්‍රතිඵල නිකුත් වුණ ගමන් ඔයාගේ mobile phone එකට අපි normal SMS එකක් එවනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක subscribe කරන්න විතරයි. ඉතින් ඊට පස්සේ ඔයාව අපේ group එකට නිකම්ම add වෙනවා. ඉතින් මේ සම්බන්ධව ඔබකින් කිසි මුදලක් අය වෙන්නේ නැහැ. ඉතින් A level ප්‍රතිඵල නිකුත් වුණ ගමන් අපි ඔයාලට link එකක් එවනවා වගේම අපි SMS එකකුත් එවනවා. ඔයාට ඉතින් මේ link එක හරහා ඔයාට තප්පර 10ක් ඇතුළත ඔයාගේ A level result එක දැක බලා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රමය ඔයාට ගොඩක් සරලයි. ඉතින් වෙන වෙබ්සයිට් වල ගිහින් පැය ගණන් ඉන්න ඕනේ නැහැ. ඔයාට මේ ක්‍රමය ගොඩක් පහසුයි. ඉතින් මේ දේ ඔයාට කරගන්න පුළුවන් වෙන්නේ මේ වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක subscribe කරොත් විතරයි. ඉතින් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 A level exam එකේ කඩියම් ලකුණු අඩු වේද සම්බන්ධව. ඉතින් ගොඩක් දෙනෙක් කිව්වා 2025 A level exam එක ලේසි වෙයි කියලා. ඉතින් එහෙම කිව්වට A level exam එක ලේසි වුණේ නෑ. ඒ මොකද සුළි ගුණාටු එන්න කලින් තමයි A level exam එකේ පේපර් හැදුවේ. ඒ නිසා තමයි සමහර පේපර් ගොඩක් දුරට අමාරු වුණේ. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. සුළි ගුණාටුව නිසා A level exam එකේ විෂයන් ගානක් ජනවාරි මාසෙට කල් දැම්ම. ඒ මොකද එම දරුවන්ට විශාල කරදරයකට මුහුණ දීමට සිදු වූ නිසා. ඉතින් 2025 A level exam ලියූ සියලු දරුවන්ට පොඩි සහනයක් ලබා දෙයි කියලා අපි හිතනවා අනිවාර්යෙන්. ඒ වගේම මේ සැරේ කැම්පස් බලන ගාන අඩු වෙනවා වගේම කැම්පස් පටන් ගන්න කාලයක් දීර්ඝ වෙනවා. ඒ මොකද රටට බලපෑ සුළි ගුණාටු තත්ත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අලාභ ගොඩක් සිදු වුණා. ඒ නිසා කැම්පස් බලන ගානත් අඩු වෙනවා වගේම කැම්පස් පටන් ගන්න කාලයක් දීර්ඝ වෙනවා. ඉතින් ඒ වගේම 2025 A level විභාගයේ ABCS කියන සාමාර්ථය මේ විදිහට තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් S1 32 33 කියන ලකුණු පරාසයෙන් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම C1 48 49න් ලබා දෙනවා. ඉතින් AB සාමාර්ථයන් වල ලකුණු ගොඩක් දුරට අඩු වෙන්නේ නැහැ. ඉතින් AB සාමාර්ථවල ලකුණු අඩු වුණොත් අපි ඉදිරියේදී අපි දැනුම් දෙනවා මෙන්න මේ විදිහට තමයි CS සාමාර්ථයන් වෙනස් වෙලා තිබෙන්නේ. ඉතින් මම හිතනවා 2025 A level exam එක ලියු සියලු දරුවන්ට රජයෙන් සහනයක් ලබා දෙයි කියලා. ඉතින් ඒ වගේම 2025 A level exam එකේ ප්‍රතිඵල ආපු ගමන් ඔයාට අපි SMS එකක් එවනවා. ඒ වගේම link එකකුත් එවනවා. ඉතින් මේ link එක හරහා ඔයාට A level result එක තප්පර 10ක් තුර බලා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක subscribe කරන්න විතරයි. ඒ වගේම A level exam එකේ update ගොඩක් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපේ channel එක subscribe කරලා bell icon එක all press කරලා තියාගන්න.